7 වෙනිදා. ඉතින් ශීත ඍතුව ඉවර වෙගෙන යන්නේ. බොහෝදුරට ඉවරයි. මාර්තු 1 වෙනිදාන් පස්සේ වසන්ත කාලය උදා වෙන්නේ. ඉතින් වසන්ත කාලය උදා වෙනවත් එක්කම දැන් හිම ගොඩක් දුරට නැති වෙලා ගිහින් තියෙන්නේ. ඔයාලට පේනවා මං වෙනදා මගේ ට්‍රේල් කැමරා එක සෙටප් කරපු තැන නෙමෙයි. අද ටිකක් ලඳු කැලෑවක ටිකක් වෙනස් තැනක. මට මෙතන තියෙන පොඩි පොඩි දේවල් දැක්කට පස්සේ සතුන්ගේ හිතනවා මෙතන අපිට වෙනස් සතෙක් බලන්න හැකියාව තියේවි. ඒ නිසා මම කුඩා සතුන් බලන්න පුළුවන් උසින් තමයි ට්‍රේල් කැමර එක සෙට් කරේ. ඉතින් සෙට් කරලත් මම මේක දැනටත් ඔන්න එකේ තියෙන්නේ. ඉතින් මම අර වෙනදා වගේම චෙක් කරලා බලනවා. අපි මේ ට්‍රේල් කැමර එක සම්බන්ධ කරලා තියලා විතරක් ගියාට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේක වැඩ කරන තත්ත්වෙට තියද කියලා. එහෙම බලන්න නම් අපි මේකේ වීඩියෝ ක්ලිප් එකක් අරන් බලන්න. ඉතින් මට මේකේ Wi-Fi සපෝට් කරන නිසා ඇප් එකක් හරහා මගේ මොබයිල් එකට සපෝට් කරන නිසා මට නැවත චිප් එක එළියට අරගෙන වෙනත් ඩිවයිස් එකට දාලා බලන්න අවශ්‍ය නැහැ. මොබයිල් එකෙන්ම මට ඇප් එක හරහා මේකේ රෙකෝඩින් වෙන ඒවා බලන්න සහ රෙකෝඩ් කරන ඒවා මට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම බැලුවා හොඳ පොසිෂන් එකක තියෙනවා. ඉතින් මේ පැත්තෙන් මගේ දැන් මේ ඉස්සරහින් තමයි සත්තු වෙන මන්නිලේ තියෙන්නේ. ඉතින් මන්නිලේ දෙකට බෙදලා යනවා මේ දෙපැත්තට. ඒ දෙපැත්තට බෙදෙන මෙන්න මේ මෙහෙම සෙන්ටර් එකට වෙන තමයි මම අද සෙට් කරේ. මොකද අනිවාර්යයෙන්ම මේ දිශාවෙන් එන්නේ. නැත්නම් මේ පැත්තෙන් ආවත් මගේ පිටුපස්සෙන් මේ පැත්තෙන් ආවත් මෙතනින් පහු කරගෙන යද්දි අපිට අනිවාර්යයෙන්ම ට්‍රේල් කැමරකින් මේ අලව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් අද මං හිතන්නේ මේ මොබයිල් එකෙන්ම මේක රෙකෝඩ් කරන්නේ. සවුන්ඩ් වලට ඇහෙනවා ඇති කියලා හිතනවා. ඉතින් අපි බලමු හෙට වෙද්දි මොන වගේ දර්ශන අපිට මෙයා අරන් දෙයිවිද කියලා. ඉතින් අද සෙනසුරාදා දවසේ දැන් මේ වෙලාව වෙද්දී රොමේනියාවට මං හිතන්නේ හවස 5ට 5 මාට වගේ ඇති. මට හිතෙනවා මේ වගේ වෙලාවක් වෙන්න ඕනේ. ඉර බැහැගෙන යන වෙලාව. ඉතින් බොහොම ලස්සන පරිසරයක් තියෙන. ඉතින් මේ පරිසර පද්ධතිය දැන් නැගිටින කාලේ මම ඔයාලට මේ පරිසර පද්ධතිය දීර්ඝ නිින්දට යන කාලේ ගැන කලින් වීඩියෝ වලදී පෙන්නුවා. මේවයි කොළ හැලිලා මේවා මේ වගේ තද නිින්දට යන අවධි අපි දැක්කා. ඉතින් ඉදිරියට බලන්න පුළුවන් මේවා දළු දාලා ලස්සනට මල් හැදිලා මේ වියලි පවින් තියෙන පරිසරේ තවත් බොහොම ලස්සන සුන්දර හරිත වර්ණයෙන් දිලිසෙන පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා දැක්කනේ මෙන්න මේ ආකාරයෙන් තමයි මම මේක අද සෙටප් කරේ. මොකද මෙතනින් එන්න කුඩා සතුන් තමයි බොහෝ දුරට එන්න ඕනේ. හේතුව මේ කැලේ රෝස ගස් වගේ වර්ගයක් මේකේ තියෙන බොහොම කටු තියෙන තනිකරම රෝස ගහ වගේ. ඉතින් රෝස ගස් වල තියෙන හැඩයම තමයි මලත් ඒ වගේම තමයි රතු පාට ගෙඩියක් හැදෙන එක තේ එක වෙනුවට මෙහි කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ හඩුවක් කියලා පිළඳු කැලෑවක් කටු සහිත භූමියක් මේව පහත් වෙච්ච නිසා ලොකු සත්තුන්ට මේවා ඇවිදින්න බෑ. කුඩා සත්තුම තමයි එන්නේ. ඉතින් ඒ අය බලන්න තමයි මේ අද උත්සාහ කරන්නේ. බලමු ඊළඟ දවසේ මොන වගේ දර්ශන අපිට ලැබෙයිද කියලා. ඉතින් තව එකක් කියන්න ඕනේ. මෙහාට දැන් අපි ඊට පායදී නැගෙනහිර පැත්තට මම කැමරාව සම්බන්ධ කරලා තියෙන්නේ ලෙන්ස් එක බටහිර පැත්තට වෙන්න. ඉතින් හෙට දවසේ අද රාත්‍රියේ නම් මේක නයිට් විෂන් වැඩ කරන නිසා කිසිම ගැටලුවක් නැහැ. රාත්‍රියේ දර්ශන ටික අපිට බලන්න පුළුවන්. නමුත් හෙට දවසේ උදෑසන සහ දවල් වෙද්දි හිර උදා වෙද්දි මම මේක හරවලා තියෙන්නේ ඉර නගින පැත්තට මේ ඊට විරුද්ධ පැත්තට. හේතුව අපිට ඉර එළිය මේ ලෙන්ස් එකට වැටුණොත් ඔයාලට පේනවා දැනුත් යම්කිසි ප්‍රමාණයක් වැටෙනවා මං ඉන්න පැත්තට. ඉතින් එහෙම මේ වෙලාවේ ගැටලුවක් නැහැ. මොකද බිම් මට්ටමින් එන සතුන් අපිට හොඳට පේනවා. ඉර තියෙන පැත්තට අපි ලෙන්ස් එක හැරෙවුවොත් ඉර එළිය කෙලින්ම ලෙන්ස් එකට පත් වෙනකොට අපිට සතාව හරියට රූගත කරගන්න බැරි වෙනවා. ඉතින් අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ පැත්තට අපි ඉර හැරෙන පැත්තට ඉර එන පැත්තට මීට විරුද්ධ දිශාවට තමයි බොහෝ දුරට මේ වගේ ට්‍රේල් කැමරා සම්බන්ධ කරන්න ඕනේ. හේතුව මේක අපි ගහකටම සවි කරලා තියෙන නිසා මේක කිසිම පැත්තකට රොටේට් වෙන්නේ නැහැ. එකම අපි සම්බන්ධ කරන දිශාවටම එල්ල වෙලා තියෙන නිසා ඉතින් ඒ දිශාව බොහෝ දුරට හිරු එළිය හානියක් නොවන විදිහට සම්බන්ධ කරන්න මතක තියාගන්න. එහෙනම් තවත් දවසකදී මේකේ තියෙන
අලුත්ම අපි බලමු ලස්සන සතුන් දකින්න හම්බුනොත් ඒ වීඩියෝත් එක්ක. ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙන්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා